කොල්ලේ යන්න තියෙන පාර හොයනවා. කිලෝමීටර් 2ක් ඇවිද්ද පයින්. දැන් නෙමෙයි කලින් ඇවිදලා තියෙනවා. ඌ බොරු කියන්නේ. මීටර් 500ක්වත් අපි ආවේ නැහැ. මෙයා තාමර පහළයක් පේනවා. අනේ. රිප්පු දෙක ඉස්සු. ලයියගේ සෙරප්පු දෙක රුවන්වැලි සෑයදී උස්සන් ගිහිල්ලා දැන් ඉතින් පොර පන්සල් වලට ඇවිල්ලා මුකුත් කියන්න බෑ බයෙන් ඉන්නේ. ඒ බූට් එකේ සේල් එකක් තිබිලා කට්ටියත් එක ගිහිල්ලා අපිට පොඩි අකර දැප්පයකට මොන දෙන්නලා තියෙන්නේ. වලට පේන්නේ නැති වුණාට මේ හොඳටම වහිනවා. සද්ද නම් ඇහෙන්නේ නැති. ලාවට විතර. හොඳටම වහිනවා හැබැයි. තෙමින් නැත්තේ කියලා කල්පනා කරේ. තෙමින් නැහැ හැබැයි නේ. හැබැයි වහිනවා. මේ ගස්තින් හින්දා වෙන්නේ නැති. මේ මල මට ඔයාලට නෙමෙයි මට ඔයාලට බලා ගන්න පුළුවන් ලයියා මෙතන ඉන්නේ. හලෝ කියන්නේ. හලෝ. එච්චරද කියන්නේ වෙන මොකක් කියන්නේ නැද්ද? මේ ගහෙන් නමක් කියන්නේ. මෙන්න මේ හරියෙන් subscribe කියලා බටන් එකක් වැටේ ඒක subscribe කරන්න. හරි ඔය එතනට දාන්න. ඒත් දාන්න බලලා දාන්න මෙන්න මෙතන. මේ තියෙන view එක අර ඈත එහාට වෙන්න අවුව පායලා තියෙනවා. මෙන්න මේ බලාකොලෙන් හෙවණ වැටලා තියෙනවා මේ ටිකට. අර ටික කළුරුලා තියෙනවා එහා පැත්තේ. ඒ පිට්ටනියකුත් තියෙනවා. එහාට පිට්ටනියක් හම්බෙලා. කො? අර පිට්ටනියද? අර තියෙන්නේ. පිට්ටනියක් නෙමෙයි නේ ඒක නිකන් එහාන් නැස්සේ තනකොළ කපුව පිට්ටනිය වලට. මේ කාගේ හරි ෆෝන් නම්බරයක් තියෙනවා. ඔයාලා කැමති නම් එයාට කෝල් එකක් ගන්න. ලෝජිත්ගේ අපල දුර වේවා කියලා ගහලා තියෙනවා. එතන 0.76 බ්ලා 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 කියලා නම්බරයකුත් දාලා තියෙනවා. හරි ලස්සනයි. ලෝචෙත් කියලා තියෙන්නේ. කවුද ලෝචෙත් එහෙම බලනවා නම් මොන හරි වගේ අපල ටික දුරලා ඇති කියලා අපි හිතනවා දැන්. ඔයාලට මොකද්ද මේ කියන්නේ? තිරිසන් වගේ අනේ. ගහකට පාඩු වෙන්න දෙන එකටත් කැත වැඩ කරනවා. මේ ඔයයිලට බඩක් පෙන්නන්නද? මේ තියෙන්නේ ගස්වල ස්වභාවිකවම හැදිච්ච නිකන් ඉංග්‍රීසි අකුරු වගේ දේවල්. ඒ ස්වභාවික දේවල් නේ. අර මොනවද මේ අකුරු జాතියක් මල් පිටි වල කවුරු කියලා. කියන්නේ සිංහල කවි මතක් වෙනවා මොනවද මේ සයන් සින්දුවක් කියන්නේ යන්නේ ගයිස්. කියන්නේ සින්දුව. සින්දු නෑ සින්දුව ලකුණු ගහලා වැඩි දන්නේ මේ මේ මරු රහ කෑමක් තියෙන්නේ. එන්නකො පෙන්න. නියම් කලාගෙන නේද? මේක වල කාලා නැත්තම් මේ මෙහා ආවම කාලා බලන්න. මේක මේ මාර ගුණයි මාර රහයි. අනේ උස්සගෙන නම් බහින්න බෑ. ධනරාජ නෙමෙයි ඒ අපේ තරිඳු. මට හිතෙනවා මම යන පාර හරි කියලා. ඕගොල්ලොත් මගේ පස්සෙන් ඉන්න. මෙතන ගලක් තියෙනවා. ඔයාලට ඕන නම් ඉඳගෙන ඔයාලට ඉන්න පුළුවන්. ඔයාලට මෙතනින් පොඩි අඩිපාරක් තියෙනවා. මෙතන යන්න පුළුවන්. මේ කකුල යන ගන්න එපා. පොඩ්ඩක් ආව් එන්නුනා. එන්න ගන්න එපා කියලානේ කිව්වේ. ඔයගොල්ලන්ගේ දිගටම පොඩි තනිකරලා ලයින් එකක් හම්බේ පොඩ්ඩක් මේ පැත්තේ ඉස්සරට බය කට්ටිය බලන්න එපා මේ. හරි වැටෙන්නේ නැහැ බය වෙන්න එපා වැටෙන්නේ නැහැ මේ හරින් නතර වෙයි මොකක් හරි එක රැඳිලා. අපිට තව ඉස්සරහට යන්න තියෙනවා.
ඉතුරු ටික ලයිය බලාගෙන. දැන් ඉඳලා ඔයාලා එන්න ඕන මගේ පස්සේ. මේ පැත්තට තමයි නෙළුම් කුල්ල යන්නේ. තමයි. ලයියා නෙළුම් කුල්ල දැක්කද මේ පාරන සිරාවට කො ලයිය ශහනේ මට මට පේනවා නෙළුම් අන්න කුල්ල. අතන නෙළුම් කුල්ල නෙමෙයි වෙන කුල්ල. නෑ නෑ සී සිරාවට තිබ්බා ශහන්ට නෙළුම් කුල්ල පේනවා. මෙන්න මේ හරියට වෙන්න. ඔය ගස් අස්සේ යන්නේ. කැලේ කැලේ පීරන්නේ. තියෙනවා කියලා පෙන්නන්න ඕන හෙන් එන්න එපා. මේනේ කැලේ. ඒ වෙන්නන්න වේ අර යකඩ වැටක් තියෙන. ආ යකඩ වැටෙපා. ඒ නෙළුම් කුල්ල අතන තියෙන්නේ අර අතන. අර අර තියෙන්නේ ඔව් අර නේ. අතන. අර නෙමෙයි. ඒක තමයි මම අරහෙ පෙන්නන්න දේවල් වල එහෙ කොහෙද කියලා දැන් අපි තව ටිකක් එහාට යන්න පුළුවන්ද කියලා බලනවා. යන්න බැරි වෙයි කියලා මට හිතෙනවා. මොකද දැන් මේ මෙතනින් ඉවරයි නේ. එන්නෝ මං ඔයාලට පල්ලෙහාට බහින අලුත් පාරක් තියෙනවා. එන ලයියට පල්ලෙහාට බහින්න අලුත් පාරක් හම්බෙලා. අපි දැන් ඒ පාරෙන් පල්ලෙහාට බහිමු. බලන්න මැස්ස දවස්වල මේව ගැඩි දිහා බලගෙන ලිස්සනවා. මම තා පොඩි වැඩ. වරුවීට ඔයාලට පොඩ්ඩක්. මොකක් හරි මොනාරි කිව්වද? යවුලන්නේ. පුරුදු වෙන්නේ. මෙයාට පුරුදු ලවුලක් ඇද්ද? මේ මෙතන ඉහා යන්න බෑ අපි ආපහු වඩේ පාරෙන්. අපි කමන්නේ ගාඩිය පල්ලෙහාට බහින්න. පුළුවන් වයින්. බහින්න බැරුවද නේ මෙතන? නෑ රිස්සයිනේ. යන්න. මේක වෝටර් වල නෙමෙයි. නෑ ලිෂර් වල. ලිෂර් වෙල්ලේ. වෝටර් වල එකක් තියෙනවා නේ. වෝටර් වලට මාළුනේ. වෝටර් වල මාළු තියෙනවා. ගුල් අටවල තියෙන විදුරු කටුත් තියෙනවා කොහොමද? විදුරු කොට පේනවද ගයිස් වල? ඉතා විශාල විදුරු කොට ප්‍රමාණයක් තියෙනවා ශහන්ගේ. මේ ඉන්නේ ශහන්. දෙන්නත් එක්ක දැන් එන්න කොහොමද? මොනවද කියන්නේ? වලදනේ වැටුනොත් එහෙම මේක ලස්සනට වීඩියෝ කරගන්න බෑ. ඉන්නවා ඉක්මනට ආව. ඔයාලා වැටෙන්න අවුලන්නේ? අල්ලගන්න මොනවද? නේ මෙතන කොහොමද? මෙයාට මෙතනින් බැහැ ගන්න බැරුව දැන් ඉන්නේ. මොකද්ද? ලිස්සල යන්න පුළුවන් කලිසම එපාන. ලයිය වඳුරු බඩ ගෑවිලා බඩ ගෑවා. සෙහන් ලිස්සලම ආවේ. ගේමක් වෙලා ලිස්සලම ආව කකුල් දෙකෙන්ම. අපි දැන් පල්ලෙහාට බහින ගමන් ඉන්නේ. ලයියරි මෙතන ෆොටෝ ගන්න ඕන. ෆොටෝ ගන්න. ලයියගේ අපච්චි හදපු යා ප්ලේන් එකක් නෙවෙයි යන්නේ අර යාජියෝ. කට්ටිය අපි දැන් ශහන්ට පෙන්නන්න මාලිගාතැන්නට ඇවිල්ලා ඉන්නේ. මෙයාට පෙන්වන්න ආවේ මෙයා දැකලා නැහැලු. කලින් වීඩියෝ එකේ විස්තර දැම්මනේ මේ වීඩියෝ එකේ විස්තර දාන්නේ නැහැ ඒකින් හින්දා මෙයාට පෙන්වන්න විතරයි ආවේ. මෙයාට ඕකද ඉතින් බෑ. මේ තියෙන පවර් බෑන්ක් එක. ඔයාලා මේ පැත්තෙන් හොඳට පේන තිබ්බා මේ පැත්තෙන් නේ. ඇරිලා තියෙන්නේ. ප්‍රෙග්නන්ට් බබෙක් හම්බෙන්න වගේ ඉන්නේ. දැන් නම් හම්බෙන්න නෙවෙයි. කොල්ල පවර් බැංක් එක බඩ කරලා යාළුවනේ. හොඳ පවර් බෑන්ක් එක අවුරුදු 6ක් විතර පාවිච්චි කරා. නෑ අවුරුදු 7ක් පාවිච්චි කරා. අවුරුදු 7ක් බඩ කරලා. අපේ මාලිගාතැන්න කන්දරට බැවිල්ලා ඉන්නේ. යාළුවට පෙන්නන්නනේ ආවේ. පෙන්න බලා ගන්න. මේ තියෙන මාලිගාතැන්න රජපුර. දැන් කියලා චෛත්‍යය. ලයියට ඊළඟ පාරේදී මෙන්න මේ ගලටත් නගින්න ඕනලු. මෙන්න මේ ගලටත් නගින්න ඕන ලයියට. අපි ඒකටත් නගිමු.